මේක මෙහෙම අයිසි මල් හදන්න කේක් ටූල්ස් වෙන වෙන සයිසස් දෙකක්. Hi, welcome back to my YouTube channel. මෙයා නැතුව මට තනියෙන් වීඩියෝ එකක් කරන්න හරිම අමාරුයි. මොකද මෙයා මාත් එක්කම තමයි ඉන්නේ. මේ මගේ දෙවෙනි තෙමු වෝඩ් එක. මෙයාත් එක්ක බෑ. අපි බලමු මේ පැක් එකේ මොනවද තියෙන්නේ කියලා. ක්ලිප් එකක්. මේකත් තියනට මම අරලා දෙන්නම්. හරි ලස්සනයි. මං හිතුවේ චුම් ටිකක් වෙයි කියලා. හැබැයි මට ඕන කරන සයිස් එකම තියෙනවා. මම ටක් ගාලා පෙන්නන්න. දැන් මෙයා ළඟ ඉන්නේ හින්දා මේකෙන් කීයක් කඩලා තියෙද දන්න. හැරි ක්ලිප්ස් ගොඩක් මම මෙදා පාර ඕඩර් කරා. මොකද යාට නැහැ. මම නැහැ. කටු වගේ දේවල්. නෑ සොක්ස් දෙකක් මම ඕඩර් කරා. මේකත් හරි ලස්සන කටු දෙකක්. ඉතින් කටු දෙකක්. පාන ඔක්කොම වගේ මම දැම්මේ දියානට තමයි. මේක මැට් එකක්. මම අරලා පෙන්නන්නේ නැහැ. මේක මැට් එකක්. සිලිකන් මැට් එකක්. බේකින් වැඩ වලට තමයි මම මේක ගෙනාවේ. මේකත් කටු නෑ කටු නෙමෙයි බෑන්ඩ්ස් හෙඩ් බෑන්ඩ්ස් hair bands මට මේවල ප්‍රයිසස් මතක නැහැ මොකද මේ මට ඒව සේව් කරගන්න තම්කුණා. මේකේ නූල් යනවා හැබැයි. මේක net එකක්. මේකේ නූල් එතකොට මේකත් මේ කට්ටක් මේකත් කට්ටක් මේ ඔක්කොම කටු මේකේ ඔක්කොම කටු දෙකක් විතර බෝල් බෑන්ඩ් එක මේ හෑර් බෑන්ඩ් එක ලොකු ක්වොලිටි විදිහටම නැහැ. හැබැයි ඉතින් අවුලකුත් නැහැ මොකද මම ගොඩක් ලාට කොණ්ඩෙට මේ කට්ටක් ගැහුවම ගලවන්න try කරනවා. ඒතර හොඳ කට්ටක් වුණත් කඩලා ඉන්න පුළුවන් හින්දා මේ වගේම හොඳයි. මේක එහත් එක්ක වීඩියෝ කරන්න හරිම අමාරුයි. මේක අයිසි මල් හදන්න. රෝසස් හදන්නේ මේ වගේ රෝසස් වල පෙති රෝසස් ඒ කට එක. මේක ඩියානට ගෙනාවේ. ඩියානට සෙල්ලම් කරන්න ගෙනාවේ. ඉන්න මම මේක අරලා පෙන්නන්නම්. මේක මෙහෙම මෙහෙම අදින්න පුළුවන්. එක ෂේප්ස් හදන්න පුළුවන්. අපි හાર્ට් එකක් හදමු අපි. හાર્ට් එකට මොනවද මේ වගේ එක ෂේප්ස් වලට හදන්න. මේක බලමු මොකක්ද කියලා. මේක අයිසි මල් හදන්න. මේ ඔක්කොම කටස් මම ලංකාවේ ඉද්දි ගත්තා. ඉතින් ඒවා ලංකාවේ තියෙන කටස් මට ගේන්න බැරි වුණා. කේක් ටූල් ඒ ඔක්කොම ඕන වෙන්නේ අයිසි මල් හදන්න. මම හිතන්නේ මේක කම්බි මම කේක් කම්බි ටිකක් ඕඩර් කරා. මල් වගේක් හදන්න ඉන්න. තියන්න ස්ලිපර්ස් දෙකක් මම ඕඩර් කරා. හැබැයි සයිසස් හරියට ගන්න. Oh, ganda ba yun?
දත් විටි කන්නේ. මේ බෝ එකත් ක්ලිප් එකක්. එහෙම දාන්න තියෙන්නේ. මම යට එක හෙයාර් ස්ටයිල් දානවා. ඒකින්ද කොණ්ඩ දෙකක් දැම්මම මේක ගහන්න පුළුවන්. මේක වෙල්වට් මැටීරියල් එකේ වෙල්වට්. වෙල්වට් මැටීරියල්. මේකත් සොක්ස් දෙකක්. මේකත් කටු. මේවා නම් එච්චර ක්වොලිටි නෑ. නූල් එල්ලෙනවා. නූල් යනවා. කට් මේ ක්ලිප් එක විතරයි ක්වොලිටි එකක් තියෙන්නේ. හැබැයි මේ කටු පොඩක් අර නිකන් රිච් ලුක් එකකින් විදිහට ගන්න පුළුවන් කියලා එතනට මොන හරි ස්ටෝන් එකක් කලවලා. එතන කටු තියෙනවා 3 colors. Mixed colors 3 to 20 pieces. Dapat තියෙනවා මේ දත් විටි ටික. මේක සිලිකන් මෝල්ඩ් එකක්. මේක මේ ඩෝල්ස් ලගේ මූණවල් හදන මෝල්ඩ් එක. මොකද මට මූණවල් ඩෝල්ස් ලගේ එහෙම මට මූණවල් හදන්න බෑ. මට ලස්සනට එන්නේ නැහැ. ඒකින්ද මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේකෙන් හදලා මමත් මේ වගේව try කළා නැහැ. අපි බලමු මේක හදනකොට මම පුළුවන් වුණොත් වීඩියෝ එකක් ගේන්න. මේක හොඳට එයි කියලා හිතනවා. පොඩි ප්‍රැක්ටිස් එකකුත් ගන්න ඕනේ. මම එතකොට ඔයගොල්ලන්ට පෙන්නන්න. තව මම ලිස් බෑන්ඩ් එකක් ඕඩර් කරා. මෙන්න මේ කොයි හරි දාන්න යන්න. කො බබි. don't අයියෝ මදයි දුන්නා. oh shoot. size එක ලොකුයි. demo එකේ සමහරක් වෙලාවට තියෙනවා shoe sizes තේරෙන්නේ නැහැ. මට ඒක තේරෙන්නේම නැහැ. මේ සමහරක් sizes තෝරා. මම හිතන්නේ මේකත් ඒ වගේ එකක්. ඩියානට මේක ලොකුයි. ලොකු වෙලා තමයි දාන්න වෙන්නේ. වෙන sizes දෙකක්. ලස්සනයි. හැබැයි ඉතින් එච්චර අර ක්වොලිටි එකක් ක්වොලිටි පැත්තෙන් නම් ටිකක් බාලයි. සයිස් එක තමයි. මේක ලොකුයි. අයියෝ මේ අයිටම්ස් ටික තමයි මම දැම්මේ. එච්චරයි. එච්චරයි. අපි ආයේ තවත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. say bye. Bye.